අද අපි දෙන්නම ගෙදර ඉන්නේ. ඉතින් මම හිතුවා අද ඡායන්ට පොඩි ගේම් එකක් දෙන්න. කමලිකමටත් එක්ක මේ අද යාට චිට් දෙකක් තියෙනවා. ඒ චිට් දෙකෙන් එකක් එයා තෝරගත්තොත් ඒකේ තියෙන දේ අද අපි කරනවා. එකක තියෙන්නේ අද කඩෙන් කන එක. අනිත් එක ගෙදර උයලා කන එක. බලමු ශානි මොකද්ද තෝරගන්නේ කියලා. අපි ගිහලා බලමු. මොකද්ද එයා ගන්න කියලා. යා. බබා ඔයා මොකද කරන්නේ? මොකද කරන්නේ කියන්න? ඇයි වීඩියෝ කරන්නේ? නෑ මම හද පොඩි ගේම් එකක් කරන්න බැලුවේ. චිට් දෙකක් තියෙනවා. ඔයා එකකින් තෝරගන්න එකෙන් මේ පොඩි ගේම් එකක්. ඔයා දෙකකින් එකක් තෝරගන්නකෝ. දෙක. මන් තමයි දිනන්නේ ඉතින් ගේම් යන්න. බලමු අද කවුද දිනන්නේ කියලා. මෙන්න චිට් දෙක තියෙනවා. ඔයාට මේකෙන් කැමති එකක් තෝරගන්න තියෙන්නේ. මොකද්ද මේ එකපාරටම? හරි ඔයා ගන්නව කැමති එක. කවදාවත් උන් චිද්දිලා ඉතින් බලමු ඔයා මොකද්ද ගන්න කියලා. ඒයි මොකක්ද තියෙන්නේ? කාගේද? මං ගන්නද ඔයා ගන්නද? කොහොමද මොකද්ද තියෙන්නේ කියලා. මොකක්ද තියෙන්නේ? කණේ කන. අද එනම් ඔයාට මං ගානේ ලංච් එකක්ද? ලන්ච් එකක් කරන් දෙනවා. ඉක්මනට ඇඳුමක් දාගෙන ඉන්න. දැන් අපි එහෙනම්. ඉතින් මේක මට හොඳ chance එකක් නිසා ළඟම තියෙන කැෆේ එකකට අපි ඉක්මනින් ගියා. අපි දෙන්න මීට කලින් නම් මේ කැෆේ එකට ගිහිල්ලා නැහැ. ඒත් මං රිවිව්ස් ෆොටෝස් වලින් නම් මේ කැෆේ එක දැකලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ නුවරට කිට්ටුවෙන් තියෙන ක්වීන්ස් සී කැෆේ එක. අපි දෙන්නගේ ලන්ච් එක ගන්නේ මේ කැෆේ එකේ. අපි ගිහින් බලමු. ඉතින් හරිම ලස්සන ඉන්ටීරියර් එකක් තියෙන්නේ. ඇවිල්ලා ඉන්නේ ලස්සන කැෆේ එකකට. කාලෙකින් ආවේ. අපි තාම මොනවද කන්නේ කියලා ඩිසයිඩ් කරමු. ඩිසයිඩ් කරේ නෑ. බලමු. ඉතින් ඔයාලත් මෙහෙමද සාමාන්‍යයෙන් සැටර්ඩේ සන්ඩේ කියන්නේ ගොඩක් අයට නිවාඩු දවස්නේ. ඉතින් අපි දෙන්නා නිවාඩුවක් හම්බුන ගමන් කරන්නේ ට්‍රැවල් කරනවා. එහෙම නැත්නම් අපි ඩේට් එකක් ප්ලෑන් කරනවා. එහෙම නැත්නම් ලන්ච් එකකට ඩිනර් එකකට අපි ගොඩක් වෙලාවට එළියට යනවා. කොහොම වුණත් ඉතින් මේ වගේ දවස්වල තමයි අපි දෙන්න වෙනුවෙන් ටයිම් එක වෙන් කරගන්නේ. නැත්නම් හැම වෙලාවම වැඩවලට අපි හිර වෙලානේ ඉන්නේ. ඉතින් මේ වගේ දවසකට මම ගොඩාක් කැමතියි. ඊට පස්සේ අපි ඕඩර් කරා මිල්ක් ෂේක්, මොජිටෝ, ඒ වගේම රයිස් වර්ග කිහිපයකුත් කොත්තු ඒ වගේ අපි try කරන්න හිතුවා. මොකද මේකේ කෑම ගොඩාක් රසයි කියලා අපිට ආරංචි වුණ නිසා. සහ අපි ගොඩාක් කාලෙකින් තමයි මේ විදිහේ ලන්ච් එකකට ගියේ. මේ කැෆේ එකේ කෑම හරිම රසයි අනේ මට දැන් මේ වොයිස් කරද්දි මතක් වෙනවා. ඒ වගේම හරිම ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් දෙන්නේ එකේ ඉන්න අය. මේ තියෙන යාළගේ බිරියානි එක. ඒකත් එක්ක අපිට ෆ්‍රයිඩ් චිකන් ඊට පස්සේ රයිත එක ඊට පස්සේ චට්නි එක ඊට පස්සේ chili oil එකක් ඊට පස්සේ egg ඒ වගේ ලොකු පෝෂණයක් හම්බෙනවා. මේක ගොඩක් රසයි වගේම price එකත් එක්ක මාර reasonable portion එකක් ඒක. මේක seafood nasi ගුරාන් එක. ඒක රසයි වගේම සැරයි මාරම රසයි උනාට. chicken කොත්තු ඒකත් බලමු. අයියෝ මෙතන පොඩක් සද්ද වැඩි අපි කියන එක ඇහෙන්නේ නෑ. මෙතන මම මේ කොහොමුණත් කියන්නේ කෑම ගොඩක් රසයි කියලා. මට ගොඩක්ම රස. ඒ කියන්නේ සීෆුඩ් නාසි ගුරාන් එක කියලා තමයි මං කියන්නේ. මං ඒකට මාස් 10 to 10 දෙනවා කියලා තමයි ඔය කියන්නේ. ඊළඟට මට රසම බිරියානි එක කියලා ඔය කියන්නේ 10 to 9 දෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ කොත්තු එක රහයි කියලා කියන්නේ. ඒකට 10 to 8 දෙනවා කියලා තමයි මං ඔය කියන්නේ.
ඉතින් ඔය විදිහට අපි දෙන්නගේ chat එකයි කෑම ටිකයි මේ විදිහට ඉවර කරා. ඉතින් ඔයත් මේ වගේ අදර්මීය දවසක් වගේ අදර්මියන් එක්ක වෙන් කරවා ගන්න. මේ කැෆේ එක තියෙන්නේ නුවරට එන ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. නුවර ඉඳලා කිලෝමීටර් 5ක් විතර නුවර මහියගෙන පාරේ එන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපේ අද දවස ගෙවුනේ. ඉතින් අද අපි දෙන කාලෙකින් ලන්ච් එකට එළියට ආවා. මේකේ කෑම ගොඩාක් රසයි. ඒ වගේම මේ ප්‍රයිස් එක හරියන්න හොඳට රීසනබල් කෑම ටිකක් තියෙන්නේ. Thank you අද ලන්ච් එකට